2021 භාග ගණන් අපි කොහොමද හැදෙන්නේ කියලා බලන්න. හරි. එක්තරා ආයතනයක නිකුත් විලවුන් වර්ග තොගයකින් මම කියන හැම වෙලේම ගාණ කියනකොට ලියන්න කියලා. පහෙන් දෙකක් මොකටද කරලා තියෙන්නේ? වෙළඳ සැලට. ලියාගන්න වෙළඳ සැලට. ඊට පස්සේ මොකද්ද? 8න් 3ක් අපනයනය. අපනයනය. හොඳයි වෙන් කරලා තියෙනවා. දැන් අහන්න මොකද්ද? පළවෙනි ගාන විතර අපිට අහනවා වෙළඳ සැල සහ අපනයනය සඳහා වෙන් කරන ලද ප්‍රමාණය මුළු තොගයෙන් කවර භාගයයි? මොකද්ද මේ අහන්නේ? මේ දෙක එකතුවනේ යන්නේ. මේ දෙක එකතුව තමයි කියන්නේ මුළු ගානෙන් මෙන්න මේ කොටස තමයි වෙන් කරලා දානවා. එතකොට මොකද නිකම්ම නිකන් කරන්න ලොකු දෙයක් නැත්නම් මේ දෙක එකතුව ගත්තාම තමයි ඒක උත්තරේ. දැන් භාග ගන්න සුළු ගන්න ඉතින් දන්නවනේ. පොදු හරය ගන්න මොකද්ද පොදු හරය? 40. පහ කොහොමද 40 වෙන්නේ? 8න් වැඩි. එතකොට මේක 8න් වැඩි කරන්න උඩ 8න් වැඩි වෙනවා. හරිද? එතකොට මේක මොකද වෙන්නේ? මේක 40න් 5න් වැඩි කරනවා. මේක 5න් වැඩි කරනවා. උඩ එකත් 5න් වැඩි වෙනවා. එතකොට කොච්චරද? 40න් 31යිනේ. අපි දැන් දෙවෙනි කොටස මොකක්ද කියන්නේ කියලා බලන්න. ඉතිරි වූ විලවුන් ප්‍රමාණයෙන් ඉතිරි වූ එකක් ගැන කතා කරනවා නම් අපි මොකද කරන්නේ? ඉතිරි ප්‍රමාණය හොයන්න. මුළු ප්‍රමාණය කොච්චරද? මේක 40න් කොටසන්නේ. ඒ කියන්නේ මුළු ප්‍රමාණය කියන 40න් 40යි. එහෙම ගත්තොත් තේරුම් නැද්ද? මෙහෙම ගන්න ඕනේ. මුළු ප්‍රමාණය අපි භාගය කරලා එකක් කියලා ගන්නවා. මුළු එකෙන් අඩු කරනවා 31කින් 40ක්. එතන මේ යට තියෙන්නේ මොකද්ද? 1. ඒක මොකද්ද? මේ දෙකටම මේක පොදු හරය ගන්නවා. එතන මොකද දෙන්නේ? 40 පොදු හරය මේක කොහොමද 40 වෙන්නේ? කිව්වට 40. ඉතින් 31. එතකොට මොකක්ද දෙන්නේ? 40කින් 9. ඔය මේ ඉතුරු ප්‍රමාණය තමයි මේක. ඉතුරු ප්‍රමාණයෙන් අල්ලන්නේ කියන්නේ මොකද්ද? වැඩි කිරීම. තුනෙන් එකක් ගන්න කිව්වෙත් නෑ ලියාගන්න ඈ. තුනෙන් එකක් ආයතනයේ විකිණීම සඳහා තබා ගන්න. ආයතනයේ විකුණන්න තියන් ඉන්නවලු මේක. ඒතකොට කීයද තියෙන්නේ? 40න් මේකට මේක කියපුවහම 3යි නේ. 40න් 3ක් තියාගන්නවලු ආයතනයේ විකුණන්න. හරිද? ඒ ප්‍රමාණයේ වටිනාකම රුපියල් 6000ක් කියලා කියනවා. ඒතකොට මොකද්ද? මේ 40න් 3 කියන එක තියෙනව නේද? මේකේ වටිනාකම කීයද කියන්නේ? 6000යි. හරිද? එතකොට මේ 40න් 3 කියන කොටස තමයි වටිනාකම 6000. එතකොට 40න් 40 කියන කොටස කොච්චරද? මම මේ 40න් 40 කියන කොටසට දාගන්නවා x කියලා දන්නේ නැති හින්දා. එතකොට මුළු ප්‍රමාණය හොයාගන්න මුළු ප්‍රමාණය කියන්නේ මෙන්න මේක අන්දාම හොයාගන්න. එතකොට ඊට පස්සේ මම x කියන මුක්ත කරනවා. මේ දෙක ලස්සනට කැපෙනවනේ. දෙකක් එනවනේ. මේක වෙනවා කිය 8යි 1යි 2යි 3යි. 1යි 2යි 3යි 4යි. රුපියල් 80000යි මුළු තොගේ වටිනාකම. හරි. ඊට පස්සේ මේ ගන්න බලමු මොකක්ද කියලා. එච්චන ඉතුරු වෙලුන් තොගේ නිපදවීමට මේක මොකද කාර්ය කරන්නේ? 12යි මිනිස්සු 12ගෙන් දින 7ක් ගත වෙනවලු. 7 වෙනවා කියලා ඇස්ටිමේට් කරලා තියනවලු මේ තොගේ හදන්න. හරිද? හදිසි ඇනුමක් හේතුවෙන් මෙම තොගේ දෙගුණයක් කරනවා. මේ ගන්න ප්‍රමාණය හරිද? දෙගුණයක් කරනවා. හරිද? එතකොට ඒ ප්‍රමාණය ඒ වගේම දින 8කින් හදන්නත් ඕනේ. ඒක කොහොමද කියන්නේ? 12 වැඩි කිරීම 7 වැඩි කිරීම 2 එතකොට නිකන් දාන්න මේ දින. එතකොට කියනවා දින 8කින් මිනිස්සු ගන්න දන්නේ නැහැ. හදන්න කොච්චර මිනිස්සු ගානක් ඕනද කියලා. හරිද? ඒකෝ මේ දරබලක් කියලා අරන් දෙන්න. මේකපුවා මේක ඒකට කියන මෙතන 4යි. මේකම මේක එතන 3යි. මේක මේ දේවල්ේ 21යි මිනිස්සු. දැන් උඩ ඉරියක් ගියොත් වැරදියි. මොකද්ද මේ කියන්නේ? මෙවැනි සේවකයන් කිහිපදෙනෙක් අමතරව යෙදිය යුතුයි. දැන් අපි කලින් යොදලා තියෙන මිනිස්සු කියන 12යි. එතකොට අමතරව යෙදිය යුතු ගානක්. එතකොට 21කින් 12ක් අඩු කරනවා. එතකොට කීයද? 9.
කොච්චර මේ ගන්න තේරෙන්නද කියලා එහෙනම් ඊළඟ වීඩියෝ හම්බෙමු. Subscribe Learn with Endilson YouTube channel.